හරි නියමයි අපි මු කට්ටිය එකතු වෙනවා. හතලිස් තුනයි 100ක් වෙච්ච ගමන් මම පටන් ගන්නවා. 84යි. හරි මෙහෙමයි මුලින්ම බොහොම ස්තුතියි ඔයාලා මං එනකම් බලන් හිටියට. ටිකක් පරක්කු වුණා. දවල් තමයි ලයිව් වෙන්න හිටියේ. ඉතින් පරක්කු වෙන්න හේතුව මම හිතන්නේ ඔයාලට ගෙස් කරන්න පුළුවන් ඇති. ඒ කියන්නේ විශේෂ මම ලයිව් වෙන්න හිටියේ දවල්. හැබැයි එන්න හිටපු අතරතුරේ පොඩි විශේෂ සිදුවීමක් වුණා. ඉතින් අපි පොඩ්ඩක් ඒ මූවමන්ට් එක පොඩ්ඩක් එන්ජොයි කරා. ඒක විශේෂයින්ද මං හිතනවා ඔයාලා දන්නේ නැති මොකද්ද මේ විශේෂ සිදුවීම කියලා. ලංකාවේ පළවෙනි පාරට හිප් හොප් රැප් සින්දුවක් එක දවසින් 1 million views reach කරනවා. ඉතින් ඒක මුළු රැප් ඉන්ඩස්ට්‍රි එකටම හැම රැපර් කෙනෙක්ටම රැප් පාන හැමෝටම ලොකු වින් එකක්. ඒක මම හිතන්නේ ඒක මේ මගේ විතරක් නෙමෙයි ඒක අපි හැමෝගෙම වින් එකක් කියලා මං හිතන්නේ. ඒක මොකද මේ කලින් එහෙම දෙයක් වෙලා නැහැ. මේක දැන් බ්ලාස්ට් වෙලා තින්නේ. හරි එතකොට මේ මම මේක දිහා දැක්කම මට පොඩ්ඩක් මම තේරුම් ගත්ත දෙයක් තමයි ඒ කියන්නේ දැන් රැප් අහන්න අලුත් අසන්නන් පිරිසක් එකතු වෙලා තියෙනවා. ඒ කියන්නේ අලුත් ෆෑන් බේස් එකක් හැදිලා තියෙනවා. මොකද නැත්තම් ඒ විදිහට views යන්නේ නැහැ. ඉතින් එතකොට ඒ අලුත් කට්ටිය අලුතෙන් රැප් අහන්න පටන් ගත්ත කට්ටිය ළඟදි රැප් අහන්න පටන් ගත්ත කට්ටිය අතරෙත් ඉන්නවා සාමාන්‍ය රැප් ගැන දන්න අය ඉන්නවා සහ රැප් ගැන නොදන්න අය ඉන්නවා නේ. එතකොට මම හිතුවා මොකද පොඩි දෝෂාරෝපණ එහෙම එල්ල වුණා පොඩි සමහර තැන්වල. ඒ කියන්නේ ඒගොල්ලන්ට අවබෝධයක් නැති හින්දා මේ මොකද්ද මේ වෙන්නේ කියලා නිකම් මේ කොල්ල දෙන්නෙක් එහෙම මරා ගන්නවා. ඒ කියන්නේ ඒ වගේ අවබෝධයක් ඒ වගේ අයිඩියා එකක් ගිය කට්ටිය ඉන්නවනේ. ඉතින් මම ඒගොල්ලන්ට පොඩ්ඩක් මේක ගැන මම පැහැදිලි කරන්න හිතුවා. මොකද ඒක හොඳයි කියලා හිතුණා මට. මොකද දැන් යූත් එකේ කට්ටිය දන්නවා මම හිතන්නේ යූත් එකේට නම් මේක තේරුම් ගන්න පුළුවන් මොකද්ද සීන් එක කියලා. හැබැයි මේ පොඩ වැඩිහිටි කට්ටිය සහ දරුවොත් ඉන්නවා. එතකොට ඉතින් එයාලට වැරදි අදහසක් යන්න පුළුවන් මේ මොකද්ද මේ වෙන්නේ කියලා. මම හිතුවා ඉතින් ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න. ඒ හින්දා ඒක තමයි මගේ පර්පස් එක මේක කරන එකේ. එතකොට මම මුලින්ම කතා කරමු අපි මොනවද ඩිස් කියන්නේ කියලා. හරිද? ඩිස් රැප් එකක් කියලා කියන්නේ දැන් ඇහුව ගමන් කවුරු හරි කියේ මේ කුණුවarpen බැන ගන්නවා එහෙම කියලා. හරිද? පළවෙනි දේ තමයි ඩිස් කියලා කියන්නේ මේ ඩිස් කියලා කියන්නේ මේ රැප් කියන සම්පූර්ණ එකේ ඇතුලේ තියෙන පොඩි කැටගරි එකක් විතරයි ඩිස් රැප් කියලා කියන්නේ. ඒ හින්දා පළවෙනි දේ තමයි මම ඔයාලගෙන් ඉල්ලනවා ඩිස් රැප් වලින් රැප් කියන ඉන්ඩස්ට්‍රි එක මනින්න එපා. හරිද? එතකොට ඩිස් රැප් එකක් කියලා කියන්නේ මොකද්ද? හරි මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් අපි හැමෝම දන්නවා දැන් මිනිස්සුත් එක්ක වැඩ කරද්දී ඕන තැනක පොඩි ගැටලුකාරී තත්ත්ව ඇති වෙනවනේ. ඒ කියන්නේ හැමෝම හරි සාමෙන්ම ඉන්න එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ යම් ගැටලුකාරී තත්ත්ව ඇති වෙන්න පුළුවන් වැඩ කරද්දී ඒකට. හරිද? එතකොට ඒ වගේ ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණාම සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට කොල්ලෝ පිරිමි පොඩ්ඩක් ඒගොල්ලෝ උපතින්ම පොඩ්ඩක් අර ප්‍රචණ්ඩත්වය තියෙනවනේ ඇගේ නේ. එතකොට ඒ හින්දා ඒ ගැටලුකාරී තත්ත්වය ඒ ගැටලුව විසඳ ගන්න නීතිමය පියවරක් ගන්නෙත් නැතුව නීතියට පිටින් ගිහිල්ලා පියවරක් ගන්නෙත් නැතුව ඒ ගැටලුව විසඳ ගන්න පුළුවන් මාධ්‍යයක් තමයි මේ ඩිස් රැප් කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ ඒ ගැටලුව විසඳ ගන්න අපි නීතිමය විදිහට කටයුතු කරන්නෙත් නැහැ සහ නීතියට පිටින් කටයුතු කරන්නෙත් නැහැ. මේ සෙල්ලම ඇතුලේ රැප් ගේම් එක ඇතුලේ වචන වලින් මේක විසඳ ගන්නවා. එතකොට ඒ කියන්නේ පළවෙනි දේ තමයි මේ වෛරය කියන එක මේක ඇතුලේ තියෙන්න බෑ. ඒ කියන්නේ ඩිස් රැප් එකක්
තියෙන්නේ මේ වෛරය පිරිමහ ගන්න නෙමෙයි ඇත්තටම. ඒ කියන්නේ ඩිස්ට්‍රැප් එකක් තියෙන්නේ ඔයාලට මොකක් හරි කාත් එක්ක හරි මොකක් හරි. ඒ කියන්නේ එහෙම තියෙනවා නම් ඒක මේ බැලලා ඒක පිරිමහ ගැනීම ඒක නෙමෙයි මෙතන තියෙන්නේ. හරිද? ඒක කරන්න පුළුවන් පාරදී. ඔයාලට වෛරය පිරිමහ ඒ කියන්නේ මේ රැප් කලාව ඇතුළට මේ ගේම් එක ඇතුළට වෛරය ගේන්නේ නැහැ. වෛරය පිරිමහ ගන්න පාරදී. ගේම් එක ඇතුළට ගේන්නේ කම්පිටිෂන් එක. හරිද? එතකොට ඒ ඩිස්ට්‍රැප් එකේ තියෙන්න ඕන යම් දේවල් ටිකක් තියෙනවානේ. ඒ කියන්නේ ඩිස්ට්‍රැප් එක වර්ගයක් තියෙනවා. හරිද? එතකොට ඩිස්ට්‍රැප් වර්ග තියෙනවා, ඩිරෙක්ට් ඩිස් තියෙනවා. එතකොට ඒ ඩිරෙක්ට් ඩිස් එක රිප්ලයි ඩිස් එකක් තියෙනවා. සබ්ලිමිනල් ඩිස් තියෙනවා. එතකොට ඒ වගේ ක්‍රූ එකකින් ක්‍රූ එකකට ගහන්න පුළුවන් ඩිස් තියෙනවා. ඒ කියන්නේ ඒ තියෙන ප්‍රශ්නේ ප්‍රජාවක් ඉස්සරහට ගෙනල්ලා ලිරිකල් කම්බැට් එකක් කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ වචන කඩුවක් විදිහට පාවිච්චි කරලා බැටල් එකක්, යුද්ධයක්. ඒක තමයි මෙතන වෙන්නේ. හරිද? එතකොට මම හිතුවා දැන් මේ බ්ලාස්ට් එක වෙන්න හේතුව මේ බ්ලාස්ට් එක වෙන්න හේතු වෙච්ච රැප් දෙකක් තියෙනවානේ. ඒ කියන්නේ Zeni මට කරපු ඩිරෙක්ට් ඩිස් එකයි සහ මම Zeniට කරපු රිප්ලයි ඩිස් එක. හරිද? එතකොට මුලින්ම එන්න කතාව පටන් ගත්තේ මෙහෙමයි. මම කයිරොත් එක්ක කරපු ටොක්සික් ට්‍රැක් එකේ Zeniගේ නේම් කෝල් කරනවා. මන් දන්නවා සැනී නම් කළ හැංගී ඒ කාලේ ඩිස් කියලා මම ඒ වගේ බාරයක් ගන්නවා. ඒකට මම මේ බාරයක් ගන්න හේතුව ඇත්තරම දැන් ටික කාලයට කලින් මම හිතනවා ඕගොල්ලෝ අහලා ඇති කියලා Zeni ඉන්සේන්ගේ සහ ස්පින් ස්පීටර්ගේ පොඩි කතා බහක් තියෙන වොයිස් රෙකෝඩ් එකක් ලීක් වුණා. ඉතින් ඒ වොයිස් රෙකෝඩ් එකේ තියෙනවා Zeni ඉන්සේන් මට යම් කතන්දර ටිකක් කියනවා. ඉතින් මට ඔක ඇහුණා. සෝ මම යාට මම මගේ රැප් එකේ මම එයාගේ නම පාවිච්චි කරා. එයා මෙහෙම මම අහලා තියෙනවා Zeni ඉන්සේන් මට මෙහෙම Zeni නම් මට හැංගිලා ඩිස් කළා. මට ඩිරෙක්ට් ඩිස් කරේ නෑනේ. මම ඇහුවේ අර වොයිස් රෙකෝඩ් එකෙන් තමයි එයාගේ වොයිස් රෙකෝඩ් එකෙන් තමයි ඇහුනේ. එයා මට ඒ වගේ කියන වචන ටික. ඉතින් මම ඒකයි කියන්නේ මම දන්නවා Zeni නම් කළ හැංගියේ කල් ඩිස් ඒත් කියලා. හරිද? එතකොට ඊට පස්සේ ඒකට තමයි Zeni ඉන්සේන් මට මේ බාර් එකට තමයි Zeni ඉන්සේන් මට ෆුල් ඩිස් එකක් ගහන්නේ. ෆුල් ඩිරෙක්ට් ඩිස් එකක් කරන්නේ. ඉතින් මම හිතුවා මම ඒ රැප් දෙකම අර ගන්නවා කියලා. Zeniගේ රැප් එකයි මගේ රැප් එකයි අරගත්තා. මං ගාව තියෙන ලිරික්ස් මම හිතුවා ඒ ලිරික්ස් බ්‍රේක් ඩවුන් කරන්න. ඒ කියන්නේ බ්‍රේක් ඩවුන් කරන්න කියන්නේ මම එයා කරපු ඩිස් එක සහ මගේ රිප්ලයි ඩිස් එක. ඒ කියන්නේ මොකද මම දැක්ක ගොඩක් කට්ටිය කියනවා මම කරලා තියෙන රිප්ලයි ඩිස් එකක් නෙමෙයි කියලා. ඒ කියන්නේ මට හිතෙන්නේ ඒ කියන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙලා තියෙන්නේ මේ මම Zeni ඉන්සේන්ව මේ ඉවර කරයි කියලා කියනවා. ඒගොල්ලෝ එහෙම කියන කට්ටිය බලාපොරොත්තු වෙලා තින්නේ මේ මම ෆුල් අර ඇග්‍රෙසිව් වෙලා මම හાર્ඩ් ඩිස් එකක් ගහලා Zeni ඉන්සේන්ගේ කරියර් එක එන්ඩ් කරයි කියලා තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙලා තින්නේ. ඉතින් ඒක ඇසින්නේ මේ ඇත්තටම එහෙම ඒ විදිහටම රිප්ලයි කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ එයා Zeni ඉන්සේන් මට ඇග්‍රෙසිව් ඩිස් එකක් කරා කියලා. ඇත්තටම මමත් ඇග්‍රෙසිව් ඩිස් එකක් කරන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ මට තියෙන ඇත්ත ෆීලිං එක මම මෙතන එළියට දාන්න මට නිකන් බොරුවට කේන්ති අරගෙන එහෙම නිකන් මරනවා එහෙම කියලා මට එහෙම කරන්න ඕනේ නැහැ. මොකද ඒ කියන්නේ මම ඇත්තටම මම පොඩ්ඩක් දැන් හිතනවා මොකද මම කලින් ඒ විදිහට ඩිරෙක්ට් ඩිස් එකක් කරා ලංකාවේ රැප් කරපු ක්‍රූ එකකට. ඉතින් අර ඊට පස්සේ ඩිස් එකෙන් පස්සේ ඒගොල්ලොන්ට වෙච්ච ඩැමේජ් එක දැකලා සහ ඒ කියන්නේ ඒගොල්ලොන්ට මානසිකව සහ වෙච්ච ඩැමේජ් කියන්නේ ඒගොල්ලෝගේ කරියර් එකට වෙච්ච ඩැමේජ් එක දැක්ක හින්දා මම පොඩ්ඩක් ඇත්තටම මට එච්චර ඒ විදිහට මට එහෙම මිනිස්සෙක්ට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ හින්දා මම පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් කල්පනා කරනවා දැන් මම ඩිස් කරන්න ඉස්සෙල්ලා. ඉතින් ඔය ඔහොම කියන්නේ මේක සරල වැඩි කියලා කියන කට්ටිය බලාපොරොත්තු වෙලා තින්නේ මම Zeni ඉන්සේන්ගේ කරියර් එක එන්ඩ් කරන්න තරම් සරල ඩිස් එකක් ගායි කියලා නම් ඉතින් කනගාටුයි ඒ ගැන. හරි බබල් මොකද්ද කතන්දර කියලා. හරි මෙහෙමයි සීන්නේ. එතකොට Zeni ඉන්සේන් එයාගේ රැප් එක පටන් ගන්න තියෙනවා. පිරිමි නෙමෙයි උඹලා ගෑනුන්ගෙන් කන්නේ උඹලා කොන්ද පනත් නෑලු. ඒ බාස් දෙක එයා කියන්නේ එයා මට කියලා තියෙනවා අපි ගෑනුන්ගෙන් ගන්නේ කොන්ද පනත් නෑලු කියලා. එතකොට ඒ බාස් දෙකට
තමයි මම රිප්ලයි කරලා තියෙන්නේ. ඒකට තමයි මම රිප්ලයි කරලා තියෙන්නේ. මගේ පිරිමිකම මගේ ගෑණි කියා දේවි සහ ගෑනුන්ගෙන් කන්නේ උඹලා කොන්ද පනත් නෑලු කියන එකට තමයි මම ගොඩක්ම මේන් කළා. මගේ කෝරස් එකේ මම ගහලා තින්නේ. දැන් කට්ටිය කියනවා මම මේ මගේ මේම මම්පොර ජාතකයේ කිව්වා කියලා. ඇත්තට මම්පොර ජාතකයේ කීමක් නෙමෙයි එතන වෙලා තින්නේ. එතන වෙලා තින්නේ එයා මට ගෑනුන්ගෙන් කන්නේ උඹලා කොන්ද පනත් නෑලු කියලා තියෙන තැනට තමයි මම මගේ ෆැක්ට්ස් දෙන්නේ. ඒ කියන්නේ මම තමා ලංකාවේ මම තමා රැපර් ලංකාවේ මිල අධිකම. ඒ කියන්නේ මම තමා ෂෝ එකකට යන වැඩිපුරම ගණන් ගන්න ෆීචරින් එකට වැඩිපුරම ගණන් ගන්න. ඒතකොට මම තමා මිල අධිකම රැපර්. ඒතකොට මම මගේ මියුසික් තියෙනවා ප්ලැට්ෆෝම්ස් වල සහ මම ෂෝස් වලට යනවා සහ ඒ වගේ එතකොට මම ඒක ඒ පැත්ත තමයි පෙන්නලා තියෙන්නේ. මම හම්බ කරනවා මාසෙට මෙන්න මේ ගණන් වලින්. එතකොට මම ඒක කියලා තින්නේ මම සැනීට පෙන්නලා තින්නේ ඔයා කියන පොයින්ට් එක වැරදි කියලා. ඒ කියන්නේ එයා කියනවා ගෑනුන්ගෙන් කන්නේ උඹලා කොන්දපනක් නෑලු කියලා. වැරදිනේ. මොකද මම හම්බ කරනවා මාසෙට ඒ ගණන් වලින්. එතකොට මම යට කියලා තින්නේ මගේ පිරිමිකම මගේ ගෑණි කියා දේවි. සහ මම මේ ගණක් හම්බ කරනවා. එතකොට false accusation එකක් වෙලා තින්නේ. මම මේක පැහැදිලි කරලා තින්නේ යාට. එයාගේ බාස් දෙකට මගේ බාස් මන් දීලා තින්නේ. එහෙම නැතුව මම මම හම්බ කරනවා මෙච්චරක්. මෙන්න මේක තමයි සීන් එක. මම මෙහෙම ඉන්නේ මම එහෙම මට ෆ්ලෙක්ස් කරන්නේම අවශ්‍යතාවයක් නැහැ. මොකද මම එහෙම ෆ්ලෙක්ස් කරනවා නම් මට මීට අවුරුදු 2මාරකට විතර කලින් ඉඳන් ෆ්ලෙක්ස් කරන්න තිබ්බා. මොකද මම මීට අවුරුදු 2මාරක විතර ඉඳන් මේ වගේ ලයිෆ් එකක් තමයි ගත කරන්නේ. ඒ කියන්නේ ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ කවුරුත් දැකලා නැහැනේ මම මේ විදිහට මගේ රැප් එකවත් මේ අවුරුදු 2මාරක් ඇතුළත මම මේ විදිහට ෆ්ලෙක්ස් කරනවා දැකලා නැහැනේ. ඉතින් එහෙම කරලා නැත්තේ මට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැති හින්දා. නමුත් මෙතනදී මෙයා මේ විදිහට ඇකියුසේෂන් එක කරලා තියෙන හින්දා තමයි මම පෙන්නන්නේ නැහැ. මෙන්න මේකයි සීන් එක. මෙන්න මෙච්චර ගණක් මෙන්න මෙහෙම හම්බ කරනවා කියලා. ඒතකොට අවසාන වශයෙන් කුඩ අතරලත් නෑලු. මොන කැටයම් දැම්මත් මට නම් රියල් වෙන්නේ නෑලු. ඉතින් ඒතකොට එයා මට කියනවා ඒ විදිහට මගේ එයාට මගේ අඩුපාඩුවක් විතර එයා දැකලා තින්නේ ඒක. ඉතින් මගේ අඩුපාඩුව තිබ්බනම් මම ඒක එම්බ්‍රේස් කරනවා. එතන මම මේ අඩුපාඩුව එම්බ්‍රේස් කළා. මම යාට කියනවා එයා කරලා තියෙන දේවල්. ඒ කියන්නේ එයා මට කුඩක් කියලා කියනවා. එයා මට කුඩ කියලා කියනවා. එතකොට මම යාට පෙන්නනවා මෙන්න මෙහෙම තමයි කුඩ ඉන්නේ. මේ තියෙන කුඩ කරලා තියෙන දේවල්. ඒ කියන්නේ මොනවද කුඩ කරලා තියෙන්නේ? කුඩ කරලා තියෙනවා ලංකාවේ රැප් සෙල්ලම හොල්ලලා තියෙනවා. කුඩ මාසෙට මෙන්න මෙච්චර ගාණක් හොයනවා. හරිද? කුඩ ඉන්නේ ඩුබායි වල. ඒ වගේ ඒ කියන්නේ කුඩ ගෙවන ජීවිතය. ඒ කුඩ කියන ජීවිතේ මම මෙතන පැහැදිලි කරලා තියෙනවා. හරිද? හරි මේක පර්සනල් එකක් නෑ. හරිද? හරි. එතකොට එයා කියන මොන කැටයම් දැම්මත් මට නම් රියල් වෙන්නේ නෑලු. ඉතින් මම ඒ රියල් වෙන්නේ නෑ කියන එකටත් තමයි මම උත්තරේ දීලා තින්නේ. එතනින් එහාට මොකද්ද රියල් වෙන්න තියෙන්නේ? එතනින් එහාට මොකද්ද රියල් වෙන්න තියෙන්නේ? කියන්නේ මම මුකුත් වහලා නැත්තම් එච්චරයි නේද? හරි. what up G කියලා එයා ඊළඟ භාගය පටන් ගන්න තියෙනවා what up G කාටත් පොදුයි නීති වගන්ති. ඉතින් එයාම මට කියලා මම රියල් වෙන්නේ නැහැ කියලා. එයා කියලා තියෙනවා what up G what up gangster කියලා what up G. උඹට කියලා නෑ මම විශේෂ එකයි කාටත් බෙදද්දී. ඕකේ. සල්ලි කෙල්ල සූස්ති මුම් බොරුවේ ප්‍රතිමූර්ති අනවශ්‍ය ප්‍රශ්න නොදා ගැනීමයි උඹට යෝගී. ඉතින් එතකොට මම අනවශ්‍ය ප්‍රශ්නයක් දාගත්තා කියලා එයා අදහස් කරලා තියෙනවා. මම හිතන්නේ මම එයා කරපු දෙයක් ඇත්ත දෙයක්. ඒ කියන්නේ ඇත්තටම එයා මෙහෙම මට ඇඟිල්ල ඩිස් කරා. ඉතින් මම ඒක පබ්ලික්ලි කියපු එක තමයි එයා කියන්නේ. ඒක ප්‍රශ්න නොදා ගැනීම තමයි යෝගී. මම හිතන්නේ එහෙම තමයි. ඊට පස්සේ track the smoke උඹට කුඩෙක් නෙමෙයි එස්කෝබා. පොඩි වැල්ලිටත් කියපන් උඹගේ ඉන්නේ කියලා පාඩු වෙනවා. අන්න එතන පොඩි ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ එයා මගෙන් අහනවා track the smoke උඹට කුඩෙක් නෙමෙයි එස්කෝබා. පොඩි බැල්ලිටත් කියපන් උඹට උඹගේ ඉන්නේ කියලා පාඩු වෙනවා. දැන් මෙතනදී මම තමයි යාගේ නේම් කෝල් කරේ. හැබැයි එයා මෙතනදී මගේ මල්ලිගේ නමත් තියෙන එස්කෝබා කියන මගේ මල්ලිගේ ට්‍රැක් එක. ඒතකොට ඉතින් එයා එස්කෝබා එතනට භාවිතා කරාම ඒතකොට අපිට හිතා ගන්න පුළුවන් මෙයා මේ බැල්ලි කියලා තියෙන මල්ලිට කියලා. හරිද? එතකොට ඒක තමයි මම කියන්නේ
උඹ ඔය බැල්ලි කියන උඹේ ඔය බැල්ලි කියන එක මගේ මල්ලි උට වදන් දැම්මොත් මටත් නෑ පන්සල් පල්ලි අපි ගේම ගාන අපි හොයනවා සල්ලි තොපි වගේ ඉන්නේ නෑ ගෙදරට ගල්වි ඒක මම දාන්නේ මෙන්න මේ බාස් වලට එයා කියලා තියෙන පොඩි බැල්ලක් කියපන් පාඩුනකා හරිද එතකොට එතනත් මම මෙන්ෂන් කරලා තියෙනවා අපි සල්ලි හොයනවා කියලා මොකද මෙයා මෙතනදී කියලා තියෙන්නේ ගෑනුන්ගෙන් කන්නේ උඹලා කියලා දැන් මට නෙමෙයි උඹලා කියලා එතකොට මල්ලිවත් සම්බන්ධ කරගෙන තියෙනවා එතනට ඉතින් මම ඒක කියන්නේ අපි හොයනවා සල්ලි මොකද අපේ මල්ලිත් ගේමක් ගන්න එක හැමෝම දන්නවා ඒ කියන්නේ දැන් ෂෝස් දෙකක් කරා මේ ළඟදී මල්ලි ගේමක් ගන්නවා පැහැදිලි ගේමක් ඉතින් එතකොට මේ ඒක තමයි මම මෙන්ෂන් කළේ අපි හොයනවා සල්ලි කියලා ඉතින් එයා අහපු ප්‍රශ්නෙට මම උත්තර දෙන්න ඕනේ නේද මම දන්නා ඉතින් එහෙම නැතුව කොහොමද මම උත්තර දෙන්නේ කියලා දැන් කට්ටිය කියනවා මම ෆ්ලෙක්ස් කරනවා කියලා ඉතින් ෆ්ලෙක්ස් කරන්නේ නැතුව කොහොමද මම උත්තර දෙන්නේ දෙන්න හරිද එතකොට එයා මෙතෙන්දී අරන් දිනවා උඹ දාපන් හින්දි ඩුබායි ඔටුවන්ට මගෙන් ශුද්ධ සිංහලෙන් මොනා දහ ගන්න ඕනේ උතුමන්ට එතකොට දැන් මේ මට මෙතෙන්දී පොඩි ගැටලුවක් තියෙනවා උඹ දාපන් හින්දි ඩුබායි ඔටුවන්ට කියලා කියන්නේ කියලා ඇයි ඔටුවන්ට ඒ කියන්නේ ඔටුවන්ට මොකද ඔටුවන්ට ඉතින් මට හිතුණා ඉතින් ඩුබායි කියන එකත් සම්බන්ධ කරලා තියෙන ඉඳ ඔටුවන්ට කියලා සම්බන්ධ කරලා තියෙන මට හිතුණා එතන පොට හරි වෛරයක් තියෙනවා කියන එක. ඒක තමයි මම කියන්නේ සමහරුන්ට වගේ සමහරෙක්ට වගේ මම ඉදි ඩුබායි උඹටත් දුකයි ඒ බාස් මම මෙන්ෂන් ඒ බාස් මම දාලා තියෙන්නේ ඒ දැන් සීන් එක. උඹේ කතාව වලින් පේන්නේ මම ඉදි ඩුබායි සමහරෙකුට වගේ උඹටත් දුකයි ඉරිසියා කමු මේ චරිතෙට බොකයි ටවුකයි මම්මට දෙන්න එක ටොක්කයි. ඉතින් මම ඉතින් එතෙන්දී මට හිතුනේ මට එන හිතා ගන්න දෙයක් නැහැ. මොකද හින්දි ඩුබායි ඔටුවන්ට කියලා කියන්නේ මම හිතන්නේ මට හිතුනේ නිකන් ඉතින් ඇයි එහෙම කියන්නේ. වෙන දෙයක් ඔලුවට ආවේ නැහැ මට හිතුනේ ඉතින් ඉරිසියාව වගේ දෙයක් දමන්දා. මම මේක කියන්නේ මට හිතෙනේ. ඒක ඇසිනේ උඹ කියන දේ මට පේන්නේ. ඔයා කියන දේවල් වලින් මට පේන්නේ උඹ ඩුබායි ඉන්න එකට ඔයාට දුකයි කියලා. ඒක තමයි මෙතනදි කියන්නේ. හරි. එතකොට එයා කියන මොන පෙටියත් එකයි පෙටිය අතහැරපු පොර කුකුලන්ට. එතකොට ඒකට මගේ බාර් එක තමයි ගහලා තියෙන්නේ මම. සුපිරි දඩයමක් නේ. සුපිරි දඩයමක් කුස්සන්ට කුකුලන්. සුපිරි ගොදුරක් කුස්සන්ට සුපිරි ගොදුරක් පොර කුකුලන්. කියලා තියෙන්නේ ඒ බාර් එකට. හරිද? එතකොට එයා කියනවා මගේ ගමන ස්වෛරී ඒකයි දැන් උඹලා වෛරී උඹේ සටන ගැරඩි සයිලි දැන් මෙයා මෙතනදි කියනවා එයාගේ ගමන ස්වෛරී ඒකයි දැන් අපි වෛරී කියලා ඇත්තටම ඉතින් අර එහෙම වෛරීකමක් තිබ්බනම් මම ඔය විදිහට නෙමෙයි මගේ ඩිස් එක ගන්නෙ නේ ඒ කියන්නේ එහෙම වෛරයක් තිබ්බනම් ඒ විදිහට නෙමෙයි ඩිස් එක ගන්නෙ සහ මම දැනුවත් වෛරය කියන එක මේ ගේ සෙල්ලමට ගෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මෙහෙම වෛරයක් තියනවා නම් මම සෙල්ලම ඇතුළේදී ඒක පිරිමහන්නේ නැහැ. ඒක මම පාරදී විසඳ ගන්නවා. ඒක නම් මම දැනුවත්. මේ ගේම් එකට ඒක ගේන්නේ නැහැ කියලා. ඉතින් ඒතකොට මම ඒ හින්දා තමයි මම මේක ගෙනාවේ නැත්තේ ගේම් එක ඇතුළට. එහෙම වෛරයක් තියනවා නම් ඒක එළියදී අපිට පිරිමහ ගන්න පුළුවන්. හරි. එතකොට එයා කියනවා යමන් මරුණු තැනට උඹව දාලා ආයෙත් වහන වලට පවට දෙපන් ලාභී උඹට දැන් නැවත ඉපදෙන්න බැරි වෙන්නේ කියලා. ඒ බාර් එකට තමයි මම ගියා. එයා කියනවා දැන් අර ආයෙත් මැරිච්ච තැනට මම හිතන්නේ ඔය මැරලා ඉපදුනා ට්‍රැක් එක ගැන තමයි මෙන්ෂන් කරන්නේ. මම හිතුවේ. එතකොට ඒ මැරලා ඉපදුනා ට්‍රැක් එකේ අතර මමත් අදහස් කරේ ඒ හිටපු එක්කෙනා නෙමෙයි දැන් වෙන එක්කෙනෙක් ඉන්නේ කියලා. හැබැයි දැන් මේ වෙද්දි දැන් ඒ කියන්නේ මැරලා ඉපදුනා ට්‍රැක් එක දාලා දැන් සෑහෙන කාලයක් වෙනවා. එතකොට මම මගේ බාරකෙන් මම අදහස් කරන්නේ මේ වෙද්දි ඉන්නේ එයත් නෙමෙයි. ඒ කියන්නේ උඹ කියන ස්මෝකා මම වැළලුව පසුද්දා. ඒ කියන්නේ දැන් ඒ ආයේ කියන්නේ මැරලා ඉපදුනා එකෙන් පස්සේ ආපු ස්මෝකා ගැන. දැන් මේ ඉන්නේ එයා නෙමෙයි. එයාව මම වැළලුව පසුද්දා කියලා කියන එක තමයි සහ උඹ මාව අවුස්සා පසුතැවෙයි පසුදාම කියන එක මම අදහස් කරන්නේ එයා ඩිස් එක ගහලා ඊට පස්සේ දවසේම
මම මගේ ඩිස් එක ගහපු ඉඳ. හරිද? මගේ රැප් එක රෙන්න අම්මා. මුලින්ම මේක අපි ඉවර කරලිමු. හරිද? එතකොට මෙයා කියනවා ආත්මයක් නැති උඹටයි ගැලපෙන්නේ ගේ සින්දු නොදකින් කුණු ලේ බින්දු හොඳ නෑ උඹට මේ ඍතු ඔටුන් දැම්මත් කර්මෙන් බේරෙන්න බෑ උඹට කියලා උඹ මේ ලිව්වේ. හරිද? එතකොට මම හිතන්නේ මේ මෙයා මෙතන කියන්නේ මේ ගේ සින්දු කියලා මම හිතන්නේ අදහස් කරන්නේ කාමයේ ඕනේ කියන සින්දුව ගැන තමයි මෙයා කියන්නේ. ඒ බාර් එකට තමයි මම බාර් එක ගහලා තින්නේ. මගේ සින්දු කරන්න කලින් ਵਿਚාරය zani පොත් කියවලා එන්න සාමාන්‍ය දැනීම කියලා. ඒ කියන්නේ මොකද එයා මම හිතන්නේ එයා ඒ සින්දුවේ වීඩියෝ එක විතරයි බලලා තින්නේ. ඒ කියන්නේ ඒ සින්දුවේ මගේ රැප් එකේ මොනවද කියන්නේ කියලා එයා අවධානය දීලා නැහැ. හරිද? ඉතින් එතකොට මම එතෙන්දි කියන්නේ ඒ කියවලා එන්න කියලා මම අදහස් කරන්නේ ඒ රැප් එකේ තියෙන කතාව කියවුවා නම් එමේ එයා මේ විදිහ බාර එකක් දාන්නේ නැහැ. මම රැප් එකේ මොනවද කියන්නේ කියලා බැලුවා නම් එයා වීඩියෝ එක විතර බලලා ඉල තමයි කරලා තින්නේ. මම අදහස් කරන්නේ මේක මේ මගේ රැප් එක පොඩ්ඩක් ලිරික්ස් බලන්න කියලා. හරිද? එතකොට ලියන්නේ සිහියෙන් මම මේ තත්තර උට ගහන්න එනවා අයිසන්බර්ග්ගේ බ්ලූමෙත්. ඕකුන්ගේ වර්ග මරණ වචනින් හොයලා වර්ග මූලේ. ආයෙ නමතක නැහැ ආයෙත් අමතක වෙන එකක් නැහැ. මගේ නම කෙටුවා වගේ මූණේ අධිරාජ්‍යන සුම්බුන්. මම හිතන්නේ මේ අධිරාජ්‍යයින සුම්බුන් කරන්නම් ළඟදීම කියලා කියන්නේ මේ මෙයා ගොඩ මම හිතන්නේ මේ මගේ මට ඩිස් කරාට අපේ මල්ලිටත් සබ්ලි අන්නේව තමයි සබ්ටල් ඩිස් කියන්නේ අන්නේවට තමයි. කියන්නේ සබ්ටලි තමයි එයා මට ඩිරෙක්ට් ඩිස් එක ගාන ගමන් අපේ මල්ලිට සබ්ලිමිනල් ඩිස් එකක් ගාලා තියෙනවා. හරිද? එතකොට උන් මරාගත්තත් මෙහෙම ගොන්නුම් පිළිගන්නේ නැහැ ඇත්ත. මට ඒක තේරෙන්නේ නැහැ මොකක්ද එයා කියන්නේ කියලා. උගේ දාසියෙන්චයෙක් නොවුන එකම ඇති උත්තෝ මුද්දට කෑදර ගොලම් වගේ උඹ. අන්න ඒක තමයි බාර එක. හරිද? දැන් එයා කියන මේ මුද්දට කෑදර ගොලම් තමයි උඹ කියලා කියන්නේ. එතකොට මං හිතන්නේ එයා හිතාගෙන ඉන්නවා මේ ගොලම් කියලා කියන්නේ එයාගේ මුද්ද මගේ වස්තුව. ඒ වගේ එහෙම ගන්න කෙනෙක් නේ. ඉතින් එතකොට මේ ඇත්තටම එතනදී සැනීගේ පළවෙනි ඒ කියන්නේ එයාගේ මේන් ඇකියුසේෂන් එකම වැරදි. එයාගේ ට්‍රැක් එකේ නමත් ගොලම්නේ. ඉතින් එතකොට මට හිතෙන්නේ එයාගේ පළවෙනි මේන් ඇකියුසේෂන් එකම ෆෝල්ස්. මොකද මගේ ළඟ ඉන්න කට්ටිය, මගේ වටේ ඉන්න කට්ටිය ඒගොල්ලෝ හැමෝම දන්නවා මම අඳුරන කට්ටිය. ඒ කියන්නේ ඒගොල්ලෝ දන්න කට්ටිය හැමෝම දන්නවා මේ ඔය කියන ක්වොලිටි මගේ නෑ කියලා. ඉතින් එතකොට එයා ඒ විදිහට නම දාලා මට ස්මෝකියෝ ඩිස් කියලා ගැහුවම ඒක ෆේල් මුලදීම. මේ හැබැයි අවුලක් නෑ. ඒක ඒ කියන්නේ ඒක ආතල් එකකින්ද පොඩි සැපක් ගත්තා අපි. එහෙම එකක් තියෙනවා. හරිද? එතකොට ඒ කියන්නේ මම කියන්නේ ඩිස් එකක් කරනකොට මුලින්ම ඔයාගේ මේන් චෝදනාව ගැන ඔයාට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඇත්තට මේ කියන්නේ ඇත්තටම එහෙමද කියලා නේ. එතකොට ඒක නැති වුණොත් එහෙම මුලදීම ෆේල් වෙනවා. හරිද? එතකොට යා කියනවා එහෙම දුඹේ මුතුන් මිත්තොත් මම ඒකට තමයි මම කියලා තියෙන්නේ. මගේ වර්ස් එකේ මුන් දන්නවා මම බාරි මොකක්ද තියෙන්නේ? මුන් දන්නවා මගේනේ බදන් කන පුරුද්දක්. ඒ වුණත් කියනවා ගැන මුද්දා මොන කියලා අහන්නේ ඒක තමයි. ඒ කියන්නේ දැන් මේ හැමෝම දන්නවා මගේ එහෙම ඒ විදිය ඔය කියන ක්වොලිටි මගේ නැහැ කියලා. හැමෝම දන්නවා. එතකොට ඉතින් මං අහන්නේ ඒකයි මූමේ මුද්දක් ගැන කියන්නේ මොකද්ද? තද්ද කියලා. හරිද? එතකොට හොයපම් බුද්ධත්වයේ කෙවින් දැන් මේ මගේ දැන් තත්ත්වය කියලා. ඒ බාර් එකට තමයි මගේ බාර් එක දාලා තින්නේ. දේවදත්ත ක්ලේමින් උළු බුද්ධ කියලා. ඒ කියන්නේ දැන් මේ මෙච්චරලා දැන් අපි බලාගෙන ආවා ලිරික්ස් ටික. ඉතින් එතකොට දැන් එයා කියනවා හොයපම් බුද්ධත්ත කෙවින් මේ දැන් මේ මගේ තත්ත්වය කියලා. ඉතින් එතකොට මම හිතන්නේ දැන් බුද්ධත්වයේ කියන කෑල්ලේදී ඒ වගේ thinking pattern එකක් ඒ කලින් තිබ්බ වගේ thinking pattern එකක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. හරිද? ඉතින් එතකොට මම ඒකයි එයාට මගේ බාර් එකකින් මම කියන්නේ දේවදත්ත ක්ලේමින් ඌලු බුද්ධ කියලා.
එතකොට උඹ මවුලන ගින්නෙන් දැවිලා ඔබ මන් දෙන්නක හෙම්බත් වේ. මම හිතන්නේ දැන් මම අවුලපු ගින්නෙන් දැවිලා මම හෙම්බත් උනේ නෑ. මම අවුලපු ගින්නෙන් මේක පත්තු වුණා දවසෙන් 1 මිලියන් එන්න. එතකොට ගෑනවන නාඩි වේගෙන් ඔබ දුරයි උඹට නිර්වාණය ගැලවීමක් නෑ මං ඉන්නේ උඹ චිත්තසංතානේ. ඉතින් අන්න ඒක ගැලවීමක් නෑ මං ඉන්නේ ඔබේ චිත්තසංතානේ. ඒ වගේ එච්චර එකක් තියෙනවා නම් අර බුද්ධ කැලට්ටියක් යන්න අමාරුයි. මම ඉතින් ඒවට තමයි මම මගේ බාරයක් ගෙවුවේ දේවදත්ත ක්ලේමින් උළු බුද්ධ කියලා. ඕකේ මදෆක කියලා දිනවා. ඒකට තමයි මම දාලා තින්නේ මගේ පුතු කියලා. හරි ඕකේ දැන් එමු මගේ වර්ස් එකට. හරිද? අපි බලමු මොනවාද මගේ වර්ස් එකේ තියෙන දේවල් කියලා. ඕකේ පළවෙනි වර්ස් එක. ලබ්බේ තොයිල පොල් මුඩ්ඩා උදන්නේ පොඩ්ඩයි කියයි ගැන කුඩ්ඩක්. මුන් දන්නවා මගේ නෑ බදන් කන පුරුද්දක් ඒ වුණත් කියනවා ගැන මුද්දක්. සරලව පැහැදිලිනේ. ඒ කියන්නේ මම යාව අර ලබ්බේ තොයිල පොල් මුඩ්ඩා කියන ඒ කැලලට මම දාලා තින්නේ පොඩ්ඩක් ඒ කියන්නේ ඒ තරම් අවුල්ින්ද. හරිද? එතකොට ඌ දන්නේ පොඩ්ඩයි කියයි ගැන කුඩ්ඩක්. එයා ඒ කියන්නේ ඔය කුඩ්ඩේ කතාව අපි හැමෝම දන්නවා. ඒ කියන්නේ ඒක හැමෝම දන්නවනේ. අපි ඒ කියන්නේ ඒක through struggle එක මගේ struggle එක ඉතින් ඒක හැමෝම දන්නවා. ඒක අමුතු දෙයක් නෙමෙයිනේ. ඒක ඉතින් එයා ඒක අරන් තිනවා. ඉතින් මම කියන්නේ කුඩ්ඩක් ගැන කතා කරනවා. සහ මුන් දන්නා මගේ නෑ බදන් කන පුරුද්දක්. ඒ වුණත් කියනවා ගැන කුඩ්ඩක්. ඒ වුණත් මුද්දක්. ඒක සීන්නේ. ඒ කියන්නේ පළවෙනි එක හැමෝම දන්නවා. මට පළවෙනි ඇක්සෙෂන් හැමෝම දන්නවා. බදන් කන පුරුද්දක් නෑ කියලා හැමෝම දන්නවා. හැමෝම කියන්නේ මම දන්න අය දන්නවා. ඉතින් ඌ ගැන ඌ මුද්දක් ගැන කියන ඒක උතර වැලිඩ් නෑ. අවලංගුයි. මුලදීම අවලංගුයි. හරිද? ඉතින් ඒ මුලදීම අවලංගු විදියේ ඩිස් එකකට ඇත්තටම මට ඇග්‍රෙසිව් ගහන්න අවශ්‍යතාවයක් නෑනේ. මොකද මුලදීම අවලංගු වෙලා නේ. එතකොට ඒකයි මම මගේ අර සාකැස්ටික් එක සහ ඒ වගේ අර ඒවා හියුමරස් වයිබ් එක තියාගෙන මම ඒක. එතකොට සුන්නත් දූලි සුන්නා කරනවා සුන්නත් ඒ මම භාවිතා කරේ අර එයාගේ ට්‍රැක් එකේ නමත් එක්ක චුට්ටක් පූදි ඔත් කපෝතේ පුතා. ඒ කියන්නේ ඇත්තටම එහෙම අලුතෙන් රැපර් කෙනෙක් එහෙම එද්දි පෞද්ගලිකව මම කොයි වෙලාවකවත් එහෙම කට් එකක් දීලා නැහැ. මම හැමෝටම අත දෙන කෙනෙක්. ඒකත් දන්න කට්ටිය දන්නවා. හරිද? ඒ කියන්නේ එහෙම නැහැ කියලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න. එහෙම නැහැ කියලා කෙනෙක් කියන්න පුළුවන් කවුරු හරි ඉන්නවනම් මාව කැපුවා මට එන්න දුන්නේ නැහැ. එහෙම ඉන්නවනම් කියන්න. මම සාමාන්‍ය පෞද්ගලිකව මම එහෙම හැමෝටම අත දෙන කෙනෙක්. ඉතින් එතකොට ඒකයි මම කියන්නේ චුට්ටක් පූදි උත් කපෝති පුතා. එහෙම උඩට එන කෙනෙක් මාත් එක්ක එහෙම ඒ කියන්නේ මාත් එක්ක ප්‍රශ්නයක් දාගත්තේ නැත්තම් ඇත්තටම මම කරන්නේ මේ මනුස්සර උඩට යන පුෂ් එකක් දෙන එක සහ සප් එකක් දෙන එක. එල්එන්ජිලලත් එහෙම තමයි වුනේ. ඒගොල්ලොත් ඒ ට්‍රැක් එකක් පන්නගෙන මට කරන්න දෙයක් නැහැ ඒකට. ඉතින් මම කියන්නේ ඌත් කපෝති පුතා. ඉතින් කලිනුත් එක්කෙනෙක් ඒ විදිහට ඇවිල්ලා එහෙම උඩට ආපු එක්කෙනෙක් ඇත්තටම ගේමක් ගහන්න තිබිච්ච එක්කෙනෙක්. එතකොට ඇත්තටම මට එහෙම ගැටලුවක් තිබෙත් නැහැ. ඒ මනුස්සයා මාත් එක්ක ගැටලුවක් නැත්තම් මට එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. එයා එහෙම අරන් දාගත්තේ නැත්තම්. ඒතොර එයාට ලොකු ඩැමේජ් එකක් වුණා එයාගේ කරේකට නේ. එයාගේ ෆෑන් බේස් එක ලොකු ඩැමේජ් එකක් වුණා මම කරපු ඩිස් එකකින්ද. ඉතින් අර අපරාධේ. එතකොට මම එකයි කියන්නේ ඌත් කපෝති පුතා කියලා. ඒතොර එහෙම නැතුව ආවනම් තව ටිකක් ගේමක් ගන්න තිබ්බ. හැබැයි හොඳයි අවුලක් නැහැ. එතකොට දේවදත්ත උදේලතෝනි කල්ලතෝනි කුත්තා කියලා මම පාවිච්චි කරේ. මම පොඩි සාකැස්ටික් විදිහට මම එයා යනි කියනවා සිංහලෙන් හින්දි මම හින්දි භාෂාව භාවිතා කරන එක එයා ඩවුන් කරලා කතා කරනවා. ඉතින් මගේ භාෂාව භාවිතය. ඉතින් මම ඒ වුණාට මම හින්ද සිංහලෙන්ම කළා. මම ඉතින් එක වචනයක් හින්දි වලින් පොඩ්ඩක් ගෙවුවා. හරි. එතකොට දේවදත්ත ක්ලේමින් උළු බුද්දා. ඒක අපි කතා කරන්නේ. මන් දෙන ඇත්තව දන්කටු ඇනි කන්දෙන් තාම බේරෙයි වගේ පැණි මගේ සින්දු ਵਿਚාරේ කරන්න කලින් සැනි පොත්තරන් කියවපන් සාමාන්‍ය දැනි. අපි එඩික් කතා කරා.
එතකොට සමහරෙකුට වගේ ඔබටත් ගොඩක් දුක උඹේ කතාව වලින් පේන්නේ මම ඉදි ඩුබායි අපි ඒක ඇල්ලත් කතා කරා. උඹේ කතාව වලින් පේන්නේ මම ඉදි ඩුබායි සමහරෙකුට වගේ උඹටත් ගොඩක් දුකයි. ටොකයි මම උඹට දෙන්නේ එක ටොකයි. ඒ ටික හරිද? එතකොට ඉරිසියාකම උඹේ චරිතල බොකයි. ඒ කියන්නේ මම යාට එතනදි කිව්වේ එහෙම එකක් තියෙනවා නම් ඒක වගේ චරිතෙට හොඳ නැහැ. කියලා මොකද මේ එහෙම එකක් තියෙනවා නම් ඒක හදාගන්න එක හොඳයි. හරිද? එතකොට මම මේ පොතේ ලියාගත්තේ මට මේ බාරකින් බාරක පැහැදිලි කරන්න ලේසියින්ද. හරිද? මම බාස් දෙක මම රැප් දෙකම වර්ස් දෙකම ලියාගෙන තියෙනවා. ඒතර මට ලේසි මේ සංසන්දනය කරලා කියන්නේ. එතකොට මම ඇත්ත කිව්වම රිදුනද සුද්දා දවස් 3ක් මං ගැනම හිතුවද සුද්දා කියලා මං අහලා තින්නේ. එයාට මම කිව්ව ඇත්ත එකක් කිව්වේ කියන්නේ ඇත්ත කතාවක් කිව්වම බොරුවක් කිව්වේ නෑ මම වෙන දෙයක් කිව්වේ නෑ මං කිව්වේ සනී හැංගිලා ඩිස් කරා කියලා මම දන්නවා. එච්චරයි මං කිව්වේ. ඉතින් ඒකට තමයි යා දවස් 3ක් වගේ ඇතුළත ෆුල් ඩිස් එකක් ගහලා තින්නේ. මම ඒකයි අහන්නේ මේ දවස් 3ෙම ඉතින් ඔයා මං ගැනද හිතේ කියලා. ඉතින් මොකද නැත්තම් ඒ රැප් එක වර්ස් එක ලියන්න ඉතින් වර්ස් එක ලියද්දි මං ගැනනේ හිතේ තින්නවනේ මම ඒක තමයි එතනදී අහන්නේ. හරිද? එතකොට එතන තමයි මම දාලා තියෙන ඔබ දන්න ස්මෝකම වැළලුව සුද්දා මම අවස්ථා පසුතැවි පසුදාම කියලා. මම එතනදී පෙන්නලා තින්නේ ඔයාට දවස් 3ක් ගියා මට එක දවසයි ගියේ. කියන එක මම එතන පෙන්නලා තියෙන ස්කිල් එක. හරිද? එතකොට උඹේ කැරිකම උඹේ හැලි කියා දේවි මගේ පිරිමිකම මගේ ගෑණි කියා දේවි. දෙවෙනි බාරක දන්නවනේ මගේ පිරිමිකම මගේ ගෑණි කියා දේවි කියලා කියන්නේ එයාගේ රැප් එකේ මුලින්ම එයාගේ රැප් එකේ මුලින්ම දාලා තියෙනවා පිරිමිනේ මේ උඹලා ගෑනු කියලා. ඉතින් මම ඒකට තමයි කියන්නේ මගේ පිරිමිකම මගේ ගෑණි කියා දේවි කියලා. ඊට කලින් කියනවා උඹේ කැරිකම උඹේ හැලි කියා දේවි කියලා. ඇයි මම එහෙම කියන්නේ? මම එහෙම කියන්නේ මම එයාගේ රැප් එකේ ලිරික්ස් මෙහෙම ගත්තා. දැන් මේ මගේ රිප්ලයි ඩිස් එක ලියන්නේ ඉස්සෙල්ලා මම එයාගේ රැප් එකේ ලිරික්ස් මෙහෙම ගත්තා. ලිරික්ස් ගත්තම මට ඒ ලිරික්ස් දිහා බැලුවම පෙවුනේ ඒක. ඒ ලිරික්ස් දිහා මම සම්පූර්ණයෙන් මෙහෙම තියලා බැලුවම මම ඉතින් ඒක දිහා බලනකොට මට පෙවුනේ එයා කියලා තියෙන දේවලුත් එක්ක මට පෙවුනේ ඒක. ඉතින් මම ඒකයි කියන්නේ උඹේ කැරිකම උඹේ හැලි කියා දේවි. මගේ පිරිමිකම මගේ ගෑණි කියා දේවි. ඊට පස්සේ එයා කියනවා මෙතනදී එයාගේ තත්ත්වයට එන්න. ලියන්නේ CM මම මේ තත්ත්වයට එන්න උට ගහන්න වෙනවා හයිසන්බර්ග්ගේ බ්ලූමෙත් කියලා. ඒ කියන්නේ එයා කියන්නේ එයා ලියන්නේ CM මට ඒ තත්ත්වයට එන්න මට ලියන්න මට බ්ලූමෙත් ගහන්න වෙනවා. එයා සිහියෙන් ලියන වදන් ලියන්න මට බ්ලූමෙත් ගහන්න වෙනවා කියලා තමයි එයා කියන්නේ. ඒතර මම මෙතනදී දාලා තින්නේ පිස්සුද උඹේ තත්ත්වයට එන්න කවුද කලේ උත්සාහ මට ඕනේ නම් තියන්නම් මම උඹ තනින් උඩට උත්සාහ. ඒ කියන්නේ මගේ ලයිෆ් එකේ මම දැන් අවුරුදු 15ක් වලට කිට්ටු වෙන්න මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා. එතකොට ඒ ලයිෆ් ඒ පීරියඩ් එක ඇතුලේ එක පරිච්ඡේද තියෙනවා. එතකොට එක පරිච්ඡේදවලදී මම එක කාලයක් තියෙනවා එක කාලයක් තියෙනවා මම යම්කිසි ඩ්‍රග් එකක් භාවිත කරනවා. තව කාලයක් තියෙනවා කිසිම දෙයක් භාවිත නොකර ඉන්නවා. තව කාලයක් තියෙනවා අර ඩ්‍රග් එකට වඩා වෙනස්ම ඩ්‍රග් එකක් භාවිත කරන හිටියා. එහෙම නැතුව හිටියා. ඊට පස්සේ ආයෙත් එහෙම හිටියා. එහෙම නැතුව හිටියා. ඒ විදිහට එක කාලය තියෙනවා. ඒ කියන්නේ සමහර රැප් ලියලා තියෙන මම සම්පූර්ණ 100. ඒ කියන්නේ සම්පූර්ණ 100. සමහර ලියලා තියෙන්නේ 80. සමහර ඒ කියන්නේ 100න් හෝ 80න් මම ලියපු රැප් වල දැන් මම ඒ කාල පරිච්ඡේදය ඇතුලේ මම ලියපු රැප් ටික ඔක්කොම අරගත්තොත් අරගෙන ඉවර වෙලා මෙහෙම කොල්ලයකට මෙහෙම ඉස්සරහට දාලා තිබ්බොත් කාට හරි කියන්න පුළුවන් කමක් තියෙනවා නම් මේ රැප් එක ලියලා තින්නේ මු ගහලා ඉද්දි මේ රැප් එක ලියලා තින්නේ මු 100න් ඉද්දි මේ රැප් එක ලියලා තින්නේ ගහලා ඉද්දි මේ රැප් එක නැතුව ඉද්දි එන්නේ ඒ විදිහට වෙන් කරලා පෙන්වන්න පුළුවන් නම් මෙයාගේ ෆැක්ට් එක හරි. හරිද? එහෙම වෙන් කරලා පුළුවන් නම් පෙන්වන්න. හරිද? ඒ කියන්නේ මේක 100න් මේක 80න් මේක 100න් මේක 80න් කියලා පෙන්වන්න පුළුවන් නම් මෙයා කියන කතාව හරි. එයාගේ තත්ත්වයට එන්න එහෙම මට එහෙම සින්න බෑ. හැබැයි එහෙම මේ රැප් ටික එහෙම අරගෙන කාට හරි බලලා එහෙම තෝරලා හරියටම කියන්න බැරි නම් මම මේ ගහලා ලියපු එකක්ද නැත්නම් නොගහලා ලියපු එකක්ද කියලා කියන්න බැරි නම් එතකොට මොකද්ද කරන්නේ? මම ඒකයි කියන්නේ මම ඒ තත්ත්වයට ගෙනන්න මට උත්සාහ කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ එහෙම අමුතු තත්ත්වයක් මට එහෙම අමුතු තත්ත්වයක් නැහැ එහෙම රැප් ලියන්න. මම මොන තත්ත්වෙ හිටියත්
මගේ කලාව මම නිවැරදි ආකාරයෙන් පවත්වාගෙන යනවා. ඒකයි සීනේ. වෙන කිසි දෙයක් අදාළ නැහැ. වෙන දේවල් අදාළ නැහැ. නමුත් කලාව ගුණාත්මක ප්‍රගුණ කරලා තින්නේ මම කලාව නිවැරදි ආකාරයෙන් පවත්වාගෙන යනවා මොන තත්ත්වෙ හිටියත්. ඉතින් ඒතර මම ඒකයි අහන්නේ. ඔබ තත්තරෙන්න පිස්සුද? මං ඕන්නම් තියන්නම් උඹ දැන් ඉන්න තැනින් උඩට උස්සා. තියලා තියන්නේ දැනටම. තියලා තියන්නේ. ඒ සීනේ කියන්නේ මම ඒ බාර් එක මං ඕන්නම් තියන්නම් උඹ දැන් ඉන්න තැනින් උඩට උස්සා කියන බාර් එක ඔල්රෙඩි වෙලා තින්නේ. මේ මොකද මං හිතන්නේ එයාගෙත් මේ විදිහට අප්පෙච්ච සින්දුවක් ඇති කියලා. හරිද? උස්සලා තියන්නම් කියලා මම කියන්නේ උස්සලා තියලා අහලා මම හද බෑද කියන කලින් මම යාව තියලා තින්නේ. හරි. එතකොට අතන මෙතන විවේචනය කරන උඹ නපුංසා මං කුඩ්ඩා ලෝකේ වටේ දුවන්න පුළුවන් උඹවත් උස්සා. මම ඉතින් අදහස් කරන්නේ අර අතන මෙතන විවේචනය කරන කාලෙකනේ ඔය පළවෙනි හේතුව ඒ කියන්නේ ඔය ස්පින් ස්පීට් එක කරන කතා බහ. මොකද ඒක ඩිරෙක්ට් මොනට කියන්නේ නැතුව වෙන වෙන තැන් වල කියලා තින්නේ. ඉතින් ඒක තමයි මම අදහස් කරන්නේ. මෙන්න මේකයි සීන් එක. ඔයා ඒින්දා ඒ වගේ මට ඕනම් පුළුවන් ඉතින් ලෝකයට දුවන්න ඔයා උස්සන්. මම එතනදී අදහස් කරන්නේ මගේ ස්ට්‍රෙන්ත් එක. එයා මට කුඩ කියලා කියනවානේ. කුඩ කිව්වට මම එතනදී ලිටරලි නෙමෙයි. හැබැයි අර මෙටෆොරිකලි මගේ ෆිසිකල් ස්ට්‍රෙන්ත් එක ගැන තමයි මම මෙතනදී කතා කරන්නේ. මම උඹ උස්සගෙන දුවන්න ලෝකයට අපි කියන්නේ මම උඹ උස්සන මම උඹ කිහිල්ල ගාගෙන දුවන ගම වටේ. එහෙම කියලා අපි කතාවට කියන්නේ. ඉතින් කිහිල්ල ගහන් ගම වටේ දුවන එක මම පොඩ්ඩක් අප්ඩේට් කරා මම උඹ උස්සගෙන ලෝකයට දුවන්න කියලා. ඒක නෑ සීන් එක. හරිද? එතකොට මං කුඩ්ඩා එයාගේ ඇක්සසේෂන් එක මං කුඩ්ඩා ඉපදෙදි දුප්පත් දැන් ඉන්නේ වගේ සුද්දා. දැන් මේ එයා මට කියලා තියෙන කුඩ්ඩා කියලා මම කියන කුඩ්ඩා මොනවාද කුඩ්ඩා කොහමද ඉන්නේ කුඩ්ඩා කොහමද ජීවත් වෙන්නේ කොහමද ඉන්නේ ඉපදෙදි දුප්පත් දැන් ඉන්නේ වගේ සුද්දා. මම මේ අදහස් කරන්නේ මේ සුද්දා කියලා මම අදහස් කරන්නේ අපි අර කියන්නේ කතාවට මොන සුද්දා වගේ ඉන්නේ මම ඒක අදහස් කරන්නේ ඉපදෙනකොට මං මෙහෙම නෙමෙයි හැබැයි දැන් ඉන්නේ මෙහෙම කවුද කුඩ්ඩා. එතකොට පටන් ගත්ත යුද්ධයේ සෙල්ලම කරනවා සුද්ද. මේක මං කියලා පටන් ගත්තේ. ඒ කියන්නේ මේක මං කියලා පටන් ගත්තේ මේ යුද්ධේ කවුරු හරි හිතනවා මේක මේ රැන්ඩම්ලි වෙන එකක් කියලා. ඒක රැන්ඩම්ලි වෙන එකක් නෙමෙයි. මේක මේ මට ෆෑන්ස්ලා ගොඩක් මගෙන් ඉල්ලුවා මේක කරන්න කියලා. මෙන්න මේ දේ කරලා දෙන්න කියලා ෆෑන්ස්ලා ගොඩක් ඉල්ලුවා. මේ දේ කරලා දෙන්න කියලා ආටිස්ලා ගොඩක් ඉල්ලුවා. ඒ කියන්නේ මම මේක සැනිට ඩිස් කරන එක නෙමෙයි. මේ රැප් ගේම් එක මෙන්න මේ විදිහට පත්තු කරන එක ෆෑන්ස්ලා ගොඩක් ඉල්ලුවා, රැපර්ස්ලා ගොඩක් ඉල්ලුවා. ඉතින් ඒක තැනකදී මොකද්ද කියලා කරන්න ඕනේ. ඉතින් මම ඒක පටන් ගත්තා. මම ඒක කියලා තමයි පටන් ගත්තේ. ඉතින් මේ අවුරුද්දේ ඒක තමයි වෙන්න යන්නේ. මේ අවුරුද්දේ ඒක තමයි වෙන්න යන්නේ. දැන් පටන් අරන් තින්නේ තම දවස් 2-3යි ගිහිල්ලා තියෙන අවුරුද්දේ. දැනටම අපි රැප් සින්දුවකට දවසින් 1 මිලියන් එන්න කෑල්ලට ගෙනල්ලා තියෙනවා. පටන් ගත්ත විතරයි. හරි. දෙවෙනි රැප් එක. වදනයි දැම්මේ සැනී දැවෙනවා දුම් තමයි එක වචනයි දැම්මේ සැනී එහෙම වෙලා දැක්කම තේරෙනවා නොකියම කමෙන් කුක්කා. ඔක තමයි මටත් ගන්න ඕනුනේ උලුප්පා. මම හිතන්නේ මේක එක්ස්ප්ලেইন කරන්න ඕනද? හරි. ඒ කියන්නේ මම මෙතනදී අදහස් කරේ දැක්කම පේනවා නොකියන කෝක්කම කුක්කා. ඕක තමයි මටත් ගන්න ඕනුනේ උලුප්පා. ඔහොම තමයි අනිත් තුන්වත් දාන්නේ මම පුළුස්සා. ඒ කියන්නේ මේක මේ මම යට එතෙන්දි කියන්නේ මේක මේ ඔයා හිතුවට රැන්ඩම් කියලා රැන්ඩම් එකක් නෙමෙයි. මේක මට ඕන විදිහට තමයි දැන් මේ වෙන්නේ. මේක මම තමයි පත්තු කරේ. දැන් මේක පත්තු වෙලා තින්නේ මට ඕන විදිහට වැඩ වෙනවා කියලා තමයි මම යට කියන්නේ. එතකොට මිනිස්සු තමයි මාව තිබ්බේ උස්සා. උන්ට දොදු නෑ උන් දන්නා කවුද සුදුස්සා. උඹේ මූණෙන් පේනවා උඹට නෑ මව රුස්සන්නේ. උඹව දැන් වැඩෙක්ගේ ගතිගුණ පුස්සක් නේ කියලා. ඒ කියන්නේ මේ කිං මේ ඔටුන්න කියන එක හරිද? කිං කියන එක මම දාගත්ත දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මම කියාගත්ත දෙයක් නෙමෙයි මේක. මට මිනිස්සු කියන්න ගත්තේ පීපල්ස් රැපර් කියලා.
මට මිනිස්සු කියන්න ගත්තේ මම දාගත්තේ නෑ පීපල්ස් රැපර් කියලා බෝඩ් එක ගහගෙන ආවේ නෑ මම. මිනිස්සු තමයි මට කිව්වේ පීපල්ස් රැපර්. ඕකේ. එතකොට මිනිස්සු තමයි මට කියන්නේ කිං. මේ මගේ සින්දු ආන කට්ටිය තමයි මට කිං කියලා කියන්නේ. ඉතින් ඒගොල්ලෝ තමයි කියන්නේ මේක මේ දැන් මම හිතන්නේ මේගොල්ලෝ හිතන්නේ මේ මම මේක මේ මම තමයි කිං මගේ ඔටුන්න එහෙම කියලා මේ මම පොර කනවා කියලා හිතන්නේ. එහෙන් පොර කෑමක් නෑ. මම කරන්නේ මිනිස්සු මට දීලා තියෙනවනේ කිං කියලා එකක්. එතකොට ඒගොල්ලෝ මට කිං කියනවා නම් මම මේක කිං විදියට වගකීම බාර ගන්න ඕනනේ නේද? ඒ කියන්නේ මට ඔක මේ මිග්සි ඩිස් කරානේ. මිග්සි තමයි මට මූණටම ඇවිල්ලා කිව්වේ. මිග්සි මට මූණටම ඇවිල්ලා කිව්වා බ්‍රෝ. ඔයා ගේම් එකේ කිං නම් ඔයා ඔය කරන දේ හරිද? ඒ කියන්නේ දැන් මේ කාලයකට කලින් ටික කාලයකට කලින් මම අවුරුදු දෙකකට විතර දෙකමාරකට විතර කලින් තමයි මිග්සි ඩිස් එක දැම්මේ. මිග්සි ඇවිල්ලා මට කිව්වා බ්‍රෝ මම ඔයා ඩිස් කරලා තියෙන මේ රැප් එකේ මම ඇයි බ්‍රෝ ඔයා කිං කියලා කියනවනේ ඔයා කිං නම් ඔයා මේකේ වගකීම අරගෙන තින්නේ. ඇත්තටම මම ඒ වෙලාවේ මේ සෙල්ලමේ වගකීම අරන් තිබ්බේ නෑ ඇත්ත. මම ඒ වෙලාවේ මේ ලංකාවේ රැප් ගේම් එක අතහැරලා මම මගේ ගේම් එක ඉන්ටර්නැෂනලි ફોකස් කරගෙන හිටියේ. ලංකාවේ රැප් ගේම් එක ගැන හිතුවේ නෑ ඒක. ඇත්තටම. ඇහුවෙත් නෑ සින්දුවක්වත්. එතකොට මිග්සි මට ඇවිල්ලා කිව්වා මම ඒ වෙලාවේ මම මිග්සිට මොකද්ද කිව්වේ? මම මිග්සිට කිව්වා sorry bro. මම අඩුපාඩු පිළිගන්නවා කියලා. ඒ කියන්නේ ඇත්තටම එයා එහෙම ඇවිල්ලා මට ඒක කියනකම් මට එහෙම ඒක ගාණක් තිබ්බේ නෑ. මොකද මේ මම ඉන්නේ මගේ ගේම් එකේ මම මගේ ගේම් එක ගහගෙන මගේ ඉතින් ඉතින් එයා මට ඇවිල්ලා මතක් කරලා දුන්න බ්‍රෝ ඔයාගේ අඩුපාඩුවක් තියෙනවා. ඔයා කිං කියලා කට්ටිය ඔයාට කිං කියලා කියනවා. මොකද්ද කරන්න කියලා. ඉතින් මම හිතා ඒ වෙලාවේ තමයි මට පෙවුනේ. ඉතින් මම ඒ වෙලාවේ දැක්කා. ඉතින් මම ඒ වෙලාව තමයි වගකීම ගත්තේ. ඕකේ ඇත්තනේ මිනිස්සු මට කිං කියලා කියන තුනම එහෙනම් මම කිං විදිහට මේකේ වගකීම ගන්න ඕනේ. අන්න ඒක තමයි මම පවත්වගෙන ගියේ. නැතුව මේ මම අරගෙන එකක් නෙමෙයි. මිනිස්සු මට කිං කියලා වගකීමක් දුන්නා නම් ඒ මට්ටම දුන්නා නම් මම ඒකට උපරිම සාධාරණේ කරනවා. ඉතින් ඒ සාධාරණේ කරන එක තමයි මගේ වගකීම. ඉතින් මම ඒක තමයි මේ පවත්වගෙන යන්නේ. හරිද? එතකොට උඹේ මුණෙන් පේන උඹට නෑ මාව රුස්සන්නේ උඹ වදන් වැඩෙක්කෙත් ගතිගුණ පුස්සක්නේ. සැනී කියන්නේ මේ නිකන් යන මේ ගහල් පාරුවෙක් නෙමෙයි. හරිද? ඒක ඇත්ත. සැනී කියන්නේ වැඩෙක්. හරි මේ මම තව කතාවක් කියන්න මේ කතාව මම කාටවත් මේක කලින් කියලාත් නැහැ මේක කවුරුත් දන්නෙත් නැහැ. සැනී දන්නෙත් නැහැ. මම මගේ රිහැබ් එකකින්ද මම ආවට පස්සේ මම දවසක් සින්දුවක් දැක්කා ලංකාවේ රැපර්ස්ලා දෙන්නේ අලුත් රැපර්ස්ලා දෙන්නේ රැප් කරනවා දැක්කා. හරිද? ඒතර මම බැලුවා ඒකේ බීට් එක ප්‍රොඩියුස් කරලා තිබ්බේ ටයිසි ප්‍රොඩියුස් කරලා තිබ්බේ මම ඒ වෙලාවේ ටයිසිට මැසේජ් එකක් දැම්මා බ්‍රෝ කවුද මේ රැපර් ඒ සැනී මම ඒතර දන්නේ නැහැ සැනී කවුද මේකින්ද මම දන්නේ නැහැ මම ටයිසිට ප්‍රොඩියුස් කරලා තිබ්බේ ටයිසි මගේ යාළුවා හින්දා මම ටයිසිට මැසේජ් එකක් දැම්මා ටයිසි කවුද මේ රැපර් අපි ගමු යාව අපි යාර සප්පැද්දේ මලුත් රැපර් කෙනෙක් නේ ඒ වෙලාවේ තමයි මට ටයිසි කිව්වේ බ්‍රෝ ඔයා දන්නේ නැද්ද පොඩි සීන් එක මම මොකද්ද බ්‍රෝ මෙයා ඔයාට මෙන්න මෙම සීන් එකනේ දාලා තියෙන්නේ මම මොකද්ද ඊට පස්සේ තමයි මට එන්නේ මෙන්න මේ විස්තර ටිකක් එනවා මෙන්න මේව කරලා තියෙනවා කියලා ඊට පස්සේ ඉතින් මම කල්පනා කරා ඒ කියන්නේ ඔයාට තේරෙනවද මං කියන එක ඒ කියන්නේ එයා ටැලන්ටඩ් ආටිස්ට් කෙනෙක් නැත්තම් මම එයාව දැක්කම මම ගිහිල්ලා මම එයාත් එක්ක වැඩක් කරන්න එයාත් එක්ක එයාව ගන්න මම ටයිසිට කතා කරන්නේ මම ටයිසිට කතා කරාම ටයිසි මට කිව්වේ බ්‍රෝ මෙන්න මේ සීන් එකක් තියෙනවා කියලා ඉතින් එයා ඒ විදිය කෙනෙක් නම් ඉතින් ඇත්තට මම කරන දේ වැඩක් නැහැ නේ. ඉතින් ඒ හින්දා තමයි මම අතාරියේ. මම ඒක එතනින් අතාරියේ ඉතින්. ඉතින් ඒ කියන්නේ මම ඔයාලට තේරෙනවද මම පෙන්වන්නේ නැහැ මොකද්ද කියලා. එයා වැඩෙක්. වැඩෙක් නොවේ නෙමෙයි වැඩෙක්. මම ඉතින් ඒක තමයි මෙතනදිත් කියන්නේ. ඔබ වදන් වැඩෙක්ගේ ගතිගුණ පුස්සක් නේ. මම එහෙම කියන්නේ උඹ දන්නේවත් නැහැ කවුද ස්මෝකා එක වචනයක්වත් නැහැ කතා කරලා කොහොමද ළඟින් ගියා වගේ නම් මතකයි එක මොහොතක්. එහෙම උඹ මගේ ගැන කියවන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් එයා මට කරන ඇකියුසේෂන්ස් ඒව ගොඩක් මේ ඒවා කරනවා නම් පුද්ගලයා දැනන් ඉන්න ඕනේ නේද? ඒ කියන්නේ මොනවද ගෑනුන්ගෙන් කන්නේ පිරිමි නෙමෙයි ගෑනු. එයා ඒ කරන එයා ඒ සල්ලි කෙල්ල සූස්ති බොරුවේ ප්‍රතිමූර්ති. ඒ කියන්නේ සම්පූර්ණ වැරදීනේ. අන්න එකේ මම කියන්නේ එයා මාව දැනගෙන ඕක කරා නම් එහෙම අන්න මගේ අඩුපාඩු ටිකක් ඇල්ලුවා මගේ අඩුපාඩු ටිකකට ගැහුවා. එහෙම නැතුව මේ ඔළුවෙන් මවාගෙන දැන් අර මේ සෝසා කියනවා වගේ 47ට කලින් පැන්වලු අර ඒ වගේ මේ බොරු දේවල් බොරු එකක් හදාගෙන ආපු ගමන් ඉතින් ෆේල් වෙනවනේ නේ ඒකට හරි ඩිස් එකක් ගන්න බෑ එහෙම මුලදීම ෆේල් එතකොට ඉතින් මම ඒක කියන්නේ මේ
අන්න ඒක තමයි සීන් එක. මේ ගතිගුණ පුස්සක් නේ කියන්නේ එක. එයාගේ ගතිගුණ වලට තමයි මම එයාට පෙන්නලා තියෙන තැන. එයාට එක්ක හොයලා බලලා කරන්න තිබ්බා නැත්තම් මේ මිනිහා false accusations මිනිසුන් නිකන් බොරු දේවල් කියකින් ඒක තමයි ගතිගුණ. ඒක තමයි චොර. ඔය වැඩ්ඩා. හැබැයි ඔයගේ ගතිගුණ චොරයි. කියලා පෙන්නලා තියෙනවා. හරිද? ඇත්තටම එයා මාව දන්නේ නැහැ කවුද කියලා මාත් එක්ක කතා බහ කරලා නැහැ. ඉතින් එතකොට බෑ. හරිද? ඉතින් එතකොට බෑනේ. මාව දන්නේ නැහැ. මාව දන්නේ නැතුව එයා මේ එක්ක කවුරු හරි කියපු දෙයක්. එක්ක කායෙන් හරි ආලා එක්ක කවුරු හරි යාට ටොපියක් දීලා. මූ මෙහෙමයි කියලා බොරුවක් කියලා මේ කවුද සෙනීව බිල්ලට දීලා. එහෙම සීන් එකක් තියෙන්නේ. හරිද? එහෙම කැලලක් තියෙනවා. හරි? එතකොට මම එතකොට ප්‍රශ්න කරන්නේ දැන් මේ දැන් අර වොයිස් රෙකෝඩ් එකේ තියෙනවනේ එක දේවල් මම හිතා යන්නේ ඔබ යාළුවා කෙනෙක් බොරු කිව්වේ කොහොමද උඹේ වට යාළුවෝ රැඳෙන්නේ නැත්තේ ඔවද කියලා නේ පේන දේවල් අපි දකින්න දේවල් නේ කියන්නේ එක ඔය ඉන්ටර්වියු වල මම දැකලා තියෙනවා එක කට්ටිය කියන එක විස්තර ඒගොල්ලෝගේ තිබිච්ච ඒ දෙන්න අතර තිබිච්ච ප්‍රශ්න ඒ පොඩි දේවල් මම ඒකෙන් තමයි මම අහන්නේ හරිද එතකොට ස්මෝකට ට්‍රැක් ද ට්‍රැක් තමයි බයිපෝලා ගන්න මාස ඒකයි හරිද මම ඒක දාන්න හේතුව මොකක්ද දන්නවද ස්මෝකට ට්‍රැක් ද මම කියන ඔව් ට්‍රැක් තමයි බයිපෝලා මම මේක අදහස් කරන්නේ බයිපෝලා කියන ඩයග්නොසිස් එක තියෙනව නේද ඒ කියන්නේ බයිපෝලා කියන ඩයග්නොසිස් එකේ ඒ ස්ටයිල් එකට ඒ ෆ්ලෝ එකට තමයි මේ රැප් එකේ තියෙන්නේ මොකද මගේ මූඩ් ස්විං වෙනවා මම වෙලාවකට තරහින් කියනවා රැප් එකේ වෙලාවකට අතල් එකකට අරන් කියනවා වෙලාවකට කිසි මූඩ් එකක් නැතුව නිකන් කියනවා වෙලාවකට නේ ත්‍රෙටනින් ස්වරූපෙන් කියනවා ඉතින් අර ඒ බයිපෝලා කියන ඩිසෝඩර් එකේ ස්ටයිල් එකට තමයි යන්නේ මේක මම මේක යන්නේ ට්‍රැක් තමයි බයිපෝලා මොකද මම මගේ තින්කින් පැටර්න් එක තියෙන්නේ ඒ විදිහට බයිපෝලා ඩයග්නොසිස් හරිද එතකොට ඊළඟට තමයි මම එන්නේ පොයින්ට් එකට ඔය බැල්ලි කියන එක මගේ මල්ලි උට වදන් දැම්මොත් මටත් නෑ පන්සල් පල්ලි අපි ගේම ගන්න අපි වෙනවා සල්ලි තොපිය ගින්නේ නෑ මම ඒක ඩිරෙක්ට් මම කියන්නේ එයා මල්ලිට ඇකියුස් කරපු එකට හරිද ඒතර මම මෙතෙන්ට ගත්තා උඹේ තියෙන කෑලි මට කරකෝලා එව්වත් ඒවා අපිට යවෙනවා හරෝලා කියලා. ඒ කියන්නේ අපේ මිනිස්සුන්ගේ පොඩි චාටර් කොල්ටියක් කියලා කියන්නත් බෑ. හැබැයි ඒ කියන්නේ මිනිස්සු දන්නේ නැති දෙයක් තියෙනවා. ඒ කියන්නේ මොකක්ද දන්නවද? අපි අපේ තියෙන දේවල් අනිත් අයට ප්‍රොජෙක්ට් කරනවා. ඒ කියන්නේ මගේ තියෙන අඩුපාඩුවක් මොකක් හරි මම අනිත් කෙනාට ප්‍රොජෙක්ට් කරනවා. ඒ කියන්නේ ඒක ඇත්තටම මේ පුද්ගලයාගේ නෑ. නමුත් ඒක මගේ ගාව තියෙන හින්දා මම හිතනවා මූ ගාවත් එක තියෙනවා කියලා. ගොඩක් වෙලාවට ළඟම ඉන්න කට්ටියට තමයි යෝග වැටෙන්නේ. ඒ කියන්නේ මම මොකක් හරි අඩුපාඩුවක් මගේ තියෙනවා. එතකොට මම හිතනවා මෙයා ඒ වගේ කෙනෙක් වෙන්නේ නැති කියලා එයාගේ මූව් එකකට කෙලිම මගේ තියෙන අඩුපාඩු මම ප්‍රොජෙක්ට් කරනවා. ඔබ මෙහෙමයි කියලා. හැබැයි ඇත්තටම මෙහෙම නැහැ. ඒ ප්‍රොජෙක්ටිං එක. හරිද? ඒ වගේ දෙයක් තියෙනවා. ඒක අපි වැඩි දන්නේ නැහැ මිනිස්සු. ඒ කියන්නේ අපි දන්නේ නැහැ. ඒ කියන්නේ මමත් ඇත්තට මේක ළඟදී තමයි ඉගෙන ගත්තේ ප්‍රොජෙක්ට් කරනවා කියන එක මේ